නම්බර්ස් තුනක් ඉන්පුට් කරාට පස්සේ මම මේ බේසික් එකේ ඉඳලම යන්න යන්නේ ටිකක් ස්පීඩ් එකෙන් යන්න. නම්බර්ස් තුනක් ඉන්පුට් කරාට පස්සේ ඒ නම්බර්ස් තුනේ ඇවරේජ් එක අවුට්පුට් කරන්න ඕන විදියට ඉස්සෙල්ලා ෆ්ලෝ chart එකක් ඇඳ ගන්න ඕන. මේ ෆ්ලෝ chart එකයි සූඩෝ ඒ කියන්නේ A level එකට හරිනේ ෆ්ලෝ chart එකයි Python code එකයිනේ. සූඩෝ code එක කලින් තිබ්බට මේ සූඩෝ code එක A level එකට ආන්නේ. ඒක ඉඳලා මේ නම්බර් තුනක් ඉන්පුට් කරාට පස්සේ අවුට්පුට් එකක් විදියට ඒ නම්බර්ස් තුනේ ඇවරේජ් එක කැල්කියුලේට් වෙලා මේ එන විදියට ෆ්ලෝ chart එකක් වාද පොඩ්ඩක් ඇඳ ගන්න. මම ඒක දැන් මේ පේන්ට් එකේ අඳින්නවා. ඔව් ෆ්ලෝ chart එක ගන්න. නම්බර්ස් තුනක් ඉන්පුට් කරාට පස්සේ ඒ නම්බර්ස් තුනේ ඇවරේජ් එක කැල් වෙලා මේ අවුට්පුට් එක එන විදියට ෆ්ලෝ chart එක ගන්න. මේක විශ්දු කෙල්ලනේ පේන්ට් එක. සබ්